හලෝ යාළුවනේ. හෙලෝ යම්මි. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් මලුත් ෆුඩ් රිවිව් එකක් අරගෙන. මේක ෆුඩ් රිවිව් එකක් කියනවට වඩා ලේසි කවන්නේ කොහොම හරි ෆුඩ් රිවිව් එකක් තමයි. ඉතින් මේ මොකද මේ channel එකේ අරන් එන්නේ ෆුඩ් රිවිව් විතරනේ. ඉතින් අද අරන් ආවේ සුපිරි බීමක්. ඒ බීම එක හදන්නේ අපි දෙන්න. නේද? ඉතින් අද හදනවා චොකලට් මිල්ක් ෂේක් එකක්. ඉතින් වීඩියෝ එකට යන්නත් ඕනේ. යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එකත් all press දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට notification එකක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි challenge මොනවා හරි තියෙනවා නම් ඒවත් පහලින් comment එකක් විදිහට දාන්න. එහෙනම් අපි අද බලමු milk shake එකට ඕන item ටික මොනවද කියලා. ඉතින් අපි ගාව තියෙනවා chocolate cream biscuit එක. අපිට මේක ඕන වෙනවා milk shake එක හදාගන්න. තියාගන්න. Nescafe ice coffee එකක් තියෙනවා. raspberry chocolate එකක් තියෙනවා. මේක තියාගන්න. stick එකක් තියෙන එකක් chocolate එකෙම තමයි අරගෙන ආවේ. මේවත් තියෙනවා. raspberry pebbles. yogurt එකක් තියෙනවා. අපි එහෙනම් මේක ඉක්මනටම හදාගෙන එමු. ඔන්න ඉතින් යාළුවනේ මම ආවා ඩබින් කරන්න. මුලින්ම මං කරේ චොකලට් ක්‍රීම් බිස්කට් එක කඩාගෙන ඒ ටික දාගත්තා බ්ලෙන්ඩර් එකට. ඊට පස්සේ මේ raspberry pebbles ගෙනාවනේ. අන්න ඒ ටික දාගත්තා. ඊට පස්සේ දාගත්තේ ස්ටික් එක. ඒක දාලා ඉවර වෙලා දාගත්තේ චොකලට් එක. චොකලට් එක දාලා ඊට පස්සේ දැම්මා Nescafe එක. ඊට පස්සේ බ්ලෙන්ඩර් කරා. ඉතින් ඔයාලට මං අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ නේ කොහොමද මිල්ක් ෂේක් එකක් හදන්නේ කියලා. ඉතින් මං ඒ විදිහට මිල්ක් ෂේක් එක හදාගත්තා. ඉස්සෙල්ලා දැම්මේ ප්‍රොෆිට් එක. දැන් තමයි දාන්නේ පෙබල්ස් ටික. ඉතින් යාළුවනේ ඉතින් ඔයාලත් මේ විදිහට මං වගේ මිල්ක් ෂේක් එකක් හදාගන්න. ඉතින් මම මේකට යෝගට් එකක් එකතු කරනවා ඔයාලට පේන විදිහට. මම ඒක වෙනසකටත් එක්ක තමයි එකතු කරේ. ඉතින් වීඩියෝ එකේ අවසානයේ බලන්නකෝ මම මිල්ක් ෂේක් එක බොනකොට මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ කියලා. ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්නේ පොසොන් පොයේ දවසේ. ඉතින් ඕම් බලන්නකෝ මම හදාගත්ත මිල්ක් ෂේක් එක කොහොමද? රස පාටයි නේද? එහෙනම් ඉස්සරහට ඔයාලා වීඩියෝ එක බලාගෙන යන්නකෝ. ඔන්න ඉතින් මිල්ක් ෂේක් එක හදාගෙන ඔයාලට පේනවනේ මේ. අපිට තියෙන්නේ දැන් මේක බීලා බලන්න. ඉතින් මේක බීලා රස කොහොමද කියලා බලමු. ඉතින් ස්ටික් එක දාගත්තම මේකට. මං හදන හින්දා නෙමෙයි. මං හැදුවේ හින්දා නෙමෙයි. ඇත්තටම මාර රහයි. ඔයාලා try කරලා බලන්න ගෙදරදීම රුපියල් 200කට වගේ අඩුවට මේ මිල්ක් ෂේක් එක හදාගන්න පුළුවන්. මට ටිකක් දෙන්න. මෙයා තනියෙන් බොනවා. උකු ගතිය හැම හොඳට තියෙනවා. ඔයාලට පේන්නේ නැහනේ. පේන්නේ නැහනේ. ඔයා දැක්කහනේ. ඉතින් කියන්න ඕනේ ඔයාලා මොනවා හරි challenge කරනවා නම් මම mention කරලා challenge කරන්න. අනිවාර්යෙන් මම ඒක accept කරනවා. එහෙනම් අදට වීඩියෝ එක මම ඉවර කරනවා. හෙටත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.